මේ ළඟදි තුර්කිය ඔවුන් අත්තදා බලපු අලුත් මිසයිලයක වීඩියෝ වගේයක් නිකුත් කරලා තිබ්බා. ඔවුන් මේ මිසයිලය හඳුන්වලා තිබ්බේ මිනි ක්‍රූස් මිසයිල් එකක් විදියට. මොනවද මේ කියන මිනි ක්‍රූස් මිසයිල්? ඇයි ඒක ඔවුන්ට වැදගත් වෙන්නේ? මොකක්ද මේකේ විශේෂත්වය? අද වීඩියෝ එකෙන් මේ කියන තුර්කි කේමැන්කිෂ් 1 ලෙස හඳුන්වන මිනි ක්‍රූස් මිසයිල් එක ගැන වැඩි විස්තර කතා කරමු. අපි මේ ගැන කතා කරන්න කලින් මොනවද මේ ක්‍රූස් මිසයිල කියන්නේ කියලා බලමු. ක්‍රූස් මිසයිල හඳුන්වන්නේ අන්මැන් සෙල්ෆ් ප්‍රොපෙල්ඩ් ගයිඩඩ් මිසයිල් එකක් විදියට. ඉතින් මෙහෙම හඳුන්වන මේ මිසයිල වලට පුළුවන් ඉතාමත් නිවැරදි ඉලක්කවලට පහර දෙන්න. ඒ කියන්නේ ලබා දෙන ඉලක්කය වෙත මීටර් 2ක් 3ක් වගේ ළඟටම පහර එල්ල කරන්න මේවට පුළුවන්. ඒ වගේම කිලෝමීටර් 100 ඉඳන් කිලෝමීටර් 2500ක විතර දුරට ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා මේවාට සතුරු භූමිය තුළටම ගිහිල්ලා ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව තියෙනවා. මේ විදියට වැඩිදුරක් ගමන් කිරීමට සරිලන ලෙස මේවට කුඩා පියාපත් සවිකර තියෙනවා. ඒ මගින් මේවාට යම් ඉපිලීමක් ලබා ගැනීමට ඒ අනුව හැකියාව ලැබී තියෙනවා. ඒ වගේම මේවා වල පේලෝඩ් එක එහෙමත් නැත්නම් පිපිරුම් ඇති කිරීමට ඇති හැකියාවත් ඉතා විශාල වෙනවා. ඒ වගේම මේ ක්‍රූස් මිසයිල වල තියෙන තවත් සුවිශේෂී හැකියාවක් තමා රේඩාර් වලට හසු නොවී ඉතා පහතින් ගමන් කිරීමට ඇති හැකියාව. මේ විදියට පහතින් ගමන් කිරීම සඳහා ස්මාර්ට් නැවිගේෂන් යොදා ගන්නවා. ඒ සඳහා GPS වගේම ටෙරරින් මැපින් කියන තාක්ෂණය මගින් බාධා මග හරිමින් ඉලක්කය සොයා යාම වගේම ඒ අය යොදාගෙන ඉක්මනින්ම Taman ගමන් කරන ගමන් මග වෙනස් කිරීමේ හැකියාවත් මේ ක්‍රූස් මිසයිල සඳහා තියෙනවා. මේවා ගොඩබිම සිට වගේම අවශ්‍ය නම් ගුවන් යානා මගින් හෝ යුද නෞකා මගින් දියත් කරන්නත් පුළුවන්. මීට අමතරව සබ්මරීන් යාත්‍රා මගිනුත් මේ ක්‍රූස් මිසයිල දියත් කිරීමේ හැකියාව තියෙනවා. මේ ක්‍රූස් මිසයිල අතරින් ඉතා ප්‍රසිද්ධ වුණ ක්‍රූස් මිසයිලයක් තමා ඇමරිකාවේ ටමාහෝක් කියන්නේ. 1980 දශකයේ නිර්මාණය වුණ මේ මිසයිලය වඩාත් ප්‍රසිද්ධ වුණේ ගල්ෆ් යුද්ධයේදී භාවිතා කිරීම නිසා. යුද නැව්වා සබ්මරීන් මගින් මූලිකව දියත් කරන මේ මිසයිලයට මීටර් 30ක් වගේ අඩු උසකින් ගමන් කිරීමේ හැකියාව තියෙනවා. මීට අමතරව මේ වන විට ඇමරිකාව බහුලව භාවිතා කරන ක්‍රූස් මිසයිලයක් තමා AGM-86 ALCM කියන ගුවනින් දියත් කරන ක්‍රූස් මිසයිලය. මීට අමතරව වෙනත් රටවල් යොදා ගන්නා ක්‍රූස් මිසයිල විදියට ප්‍රංශයේ නිපදවන ස්ටෝම් ෂැඩෝ මිසයිලය හා ඉන්දියාව හා රුසියාව එක්ව නිපද වූ බ්‍රාමෝස් මිසයිල හඳුන්වන්න පුළුවන්. ස්ටෝම් ෂැඩෝ මිසයිලය තමා මෑතකදී ඔවුන් පාකිස්තානයට එරෙහිව සින්දෝන් මෙහෙයුම සඳහා යොදාගන්නේ. මේවාට අමතරව චීනය රුසියාව වැනි රටවලුත් විවිධ වූ ක්‍රූස් මිසයිල වර්ග ඔවුන් යුද කටයුතු සඳහා යොදා ගන්නවා. එහෙනම් දැන් බලමු මොකක්ද මේ මිනි ක්‍රූස් මිසයිල කියන්නේ කියලා. අපි දන්නවා තුර්කිය කියන්නේ ඩ්‍රෝන් තාක්ෂණයෙන් ඉදිරියට ගිය රටක් කියලා. ඉතින් මම කලින් කිව්වා හා සමාන ක්‍රූස් මිසයිලයක් ඔවුන් හදනවා. ඒ ඔවුන්ගේ මේ ඩ්‍රෝන් යානාවල සිට දියත් කරන්න පුළුවන් විදිය ක්‍රූස් මිසයිලයක්. ඔවුන් මේ ක්‍රූස් මිසයිලය හඳුන්වන්නේ මිනි ඉන්ටෙලිජන්ට් ක්‍රූස් මිසයිලයක් විදියට. ඒ වගේම ඔවුන් මේ හඳුන්වන්නේ කේමැන්කිෂ් 1 කියන නමින්. මේ නම යොදන්න හේතු වෙලා තියෙන්නේ අතීතයේ තුර්කියේ හිටිය විශේෂ දුනුවායන් කණ්ඩායමක නමකට අනුව කියලා තමයි සඳහන් වෙන්නේ. මෙය කුඩා මිසයිලයක් නිසා මෙහි දිග වෙන්නේ මීටර් 1.73ක් විතරයි. ඒ වගේම මේ මිසයිලේ තියෙන කුඩා පියාපත් දිගෑරු නම ඒ වගේ දිග වෙන්නේ මීටර් 1.14ක් විතරයි. ඉතින් මේ කුඩා ක්‍රූස් මිසයිලය දැනට නම් භාවිතා කරන්න පුළුවන් බයිරක්ටර් TB2 ඩ්‍රෝන් යානයට හා බයිරක්ටර් එකෙන්සි කියන ඩ්‍රෝන් යානා දෙකට විතරයි. හැබැයි ඔවුන් ඉදිරියේදී එළි දක්වන්න සූදානම් වන බයිරක්ටර් TB3 කියන ඩ්‍රෝන් යානයටත් මේ දියත් කිරීමේ හැකියාව තියෙනවා කියලා ඔවුන් මේ වෙන විට දන්වා තියෙනවා. විනාඩි 30ක් වගේ ගුවනේ සිටීමටත් කිලෝමීටර් 150ක විතර දුරකට ප්‍රහාර එල්ල කිරීමටත් මේට හැකියාව තියෙනවා. ඒ වගේම උපරිම වේගය වෙන්නේ පැයට කිලෝමීටර් 300ක්. ඒත් මේ ප්‍රහාර එල්ල කිරීම සඳහා පහළට ගමන් කිරීමේදී එය පැයට කිලෝමීටර් 750ක් වගේ වැඩි කරගෙන තමා ප්‍රහාරය එල්ල කරන්නේ. ඒ වගේම මේට අඩි 12000ක් වගේ උපරිම උසක ඉඳලා ප්‍රහාර එල්ල කිරීමටත් හැකියාව තියෙනවා. සම්පූර්ණ බර වෙන්නේ කිලෝග්‍රෑම් 40ක්. ඒ වගේම මේ කුඩා ක්‍රූස් මිසයිලේ වෝහෙඩ් එකේ බර වෙන්නේ කිලෝග්‍රෑම් 5ක්. ඒ අනුව මේ මිසයිලේ ප්‍රමාණය අනුව
එය සැලකිය යුතු මට්ටමේ පිපුරුම් බලයක් සහිත මිසයිලයක් වෙනවා. මේ ඉලක්ක සොයා යාම සඳහා AI මගින් ක්‍රියාත්මක වන ඔටෝපයිලට් සිස්ටම් එකක් යොදා ගන්නවා. ඒ වගේම පහලින් ගමන් කිරීමේදී කිලෝමීටර් 2.8ක තරම් දුරකට ක්‍රියාත්මක වෙන ලේසර් රේන්ජ් ෆයින්ඩර් එකක්ද මේ සතුව තියෙනවා. ඒ අනුව ඉතාමත් නිවැරදිව ඉලක්ක කරා ප්‍රහාර එල්ල කිරීමට මෙයට පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේ කුඩා ක්‍රුස් මිසයිලය ජැමින් වීමකට ලක්වීමකට අපහසු වන අතර ඇන්ටි ජැමින් පද්ධතියක්ද මේ සතුව තියෙනවා. මීට අමතරව 2-axis stabilization පද්ධතියක් මගින් 36 ගුණයක් සූම් කිරීමට ලක් කිරීමට හැකි කැමරාවක්ද මේ ක්‍රුස් මිසයිලයේ තියෙනවා. ඒ වගේම මේට දත්ත හුවමාරු කර ගැනීමට ඩේටා ලින්ක් එකක්ද මේ සතුව ඇති අතර මේ මූලිකවම ඩ්‍රෝන් යානය හා සම්බන්ධතාවය පවත්වාගෙන යන අතර ඩ්‍රෝන් යානය මෙහෙයුම මැදිරි හා මේ ක්‍රුස් මිසයිලය සම්බන්ධ කරනවා. ඒ නිසා ප්‍රහාරය එල්ල කරන තෙක්ම මේ ක්‍රුස් මිසයිලය සමග ප්‍රධාන මෙහෙයුම් මැදිරියට සම්බන්ධතාවය තියාගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ මේ තුර්කි ඩ්‍රෝන් තාක්ෂණය ගැන? ඔවුන්ට දැන් ඩ්‍රෝන් එකක ඉඳන් ක්‍රුස් මිසයිලය යැවීමේ හැකියාව පවා තියෙනවා. තාමත් පර්යේෂණ මට්ටමේ තියෙන මේ කුඩා ක්‍රුස් මිසයිලය ළඟදීම ඔවුන් එලි දක්වනවා කියලා තමයි ආරංචි වෙන්නේ. ඉතින් මේ වගේ අපූර්ව තාක්ෂණික අවියක් ගැන තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් අපි අදට වීඩියෝ එක ඉවර කරනවා. මේ වගේ තවත් විස්තර ඔයාලට දැනගන්න ඕන නම් අපේ මිස් ඩිෆෙන්ස් channel එක subscribe කරන්න. මේ වීඩියෝ එකත් like කරලා share කරන්න.